තුනුරුවන් සරණයි. මේ අවස්ථාවේදී මම අද රැඳී සිටින්නේ බවුන්සෙට් මානසික සුවසෙවන නම් වූ සවිරාමික ආධ්‍යාත්මික පුදුබිමේ සිටයි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සතිමත් පාරයන්කය ගැන. සතිමත් පාරයන්කය කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනාවේ ආනාපාන පබ්බේදී අපට ඉඳගෙන භාවනාවේ ක්‍රම කිහිපයක් හමු වෙනවා. පාරයන්කය, අර්ධ පාරයන්කය, වීරාසනය, පద్මාසනය, අර්ධ පద్මාසනය ඒ විදිහට ඉඳගෙන අපේ කය ඍජුව තබාගෙන සතිපත් පාරයන්කය කරන්න පුළුවන්. තුනුරුවන් කමා කරගෙන තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම අපේ මූල කර්මස්ථානයේ වශයෙන් ප්‍රදාන කරගෙන අපිට මේ සතිමත් පාරයන්කය කරන්න පුළුවන්. ආශ්වාස ප්‍රාශ්වාසයේදී හුස්ම ගැනීම පිටක දීර්ඝ ලෙසත් හුස්ම පිට කිරීම පිටක කෙටි ලෙසත් අපිට දැනෙන්න පටන් ගන්නවා. තුනුරුවන් සරණයි.